සුරේෂ් සලේ තමන් සතු බුද්ධිතොරතුරු CID එකට දෙන්නේ නැත්තේ ඇයි? දේශපාලන කරළියේ මේ වන විට ඒ ගැන ප්‍රබල සංවාදයක් පවතිනවා. මම දැක්කා කවුද සරත් විරසේකර කියනවා සුරේෂ් සලේ කිසිවෙක් පාවා නොදී කට අරින්න නැතු ඉන්නවයි කියලා. එහෙම කිව්වහම මම හිතන්නේ එහෙම කියන ඒවා ඇතුලේ තමයි එතකොට මේ මොකද්ද මේවා තියෙන සම්බන්ධය කියන එක ජනතාවට යම් යම් ඉඟිමිඟි ලැබෙන්න පටන් ගන්න තියෙන්නේ. කොහොම වුණත් මම එදා කිව්වා වගේ බුද්ධිලධාරියෙක් හැටියට සහ අමුදානධාරියෙක් හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාසු කිරීම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්න දේවල් ප්‍රකාශයට පත් කිරීම. ආරක්ෂක අංශවල සහාය ලබා දීම අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට. එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කරන එක නොවේ. අපරාධ පරීක්ෂකයා මාරු කිරීමට ඉල්ලීම් කිරීම නොවේ. ඔහු අපරාධ පරීක්ෂණයට සහාය ලබා දෙන එකට අවශ්‍ය කරන තමන් දන්නා තොරතුරු ලබා දෙන්න. තමන්ගේ ලැප් එකේ හරි ෆෝන් එකේ හරි තියෙන තොරතුරු ලබා දෙන්න. ඒව හංගන් හිටියා කියන එක තීරුමක් නෑ. හිටපු ඇමති උදේ ගම්මන්පිල මේ ගැන කියන්නේ මොකද්ද? ඒවා සලේ මැතිතුමාට තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන සාක්ෂි තිබෙන්නේ ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ සුරක්ෂිත කරලා අරන් තියලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒවා රැක ගැනීමට ඔය ඒ සාක්ෂි රැක ගන්නවාය කියන්නේ ඔහුගේ ජීවිතය රැක ගන්නවා කියන එකයි. ඔහුව මහමොල කර කිරීමට ආණ්ඩුව දරන කුමන්ත්‍රණය පරාජය කළ හැක්කේ මේක තුල තිබෙන සාක්ෂි වලින් පමණක් නම් ඒවා සුරක්ෂිත කර ගැනීම ඔහුගේ ජීවිතය රැක ගැනීම සහ සමාන අයිතියක්. එතකොට කොටින්ගේ පදයට නටන රහස් පොලිසිය මම ඊටම වගකීමෙන් කියනවා රහස් පොලිසිය සියල්ල කෙසේ වෙතත් රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා 2015 වෙනත අධ්‍යක්ෂක ධූරයට පත් වුණු දවසේ සිට තවත් ඈතට ගියොත් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරියවරයෙකු ලෙස කටයුතු කරන සමයේ සිටම ඔහු කටයුතු කර ඇත්තේ කොටි හිතවාදියෙකු ලෙසයි. ඒ පිළිබඳ නිශ්චිත සාක්ෂි මා පාස්කු ප්‍රාරය පිළිබඳ ලියූ පොතේ නඩු අංක සහිතව විමර්ශන ගොනු අංක සහිතව සඳහන් කරලා තිබෙනවා. එතකොට මේ වගේ කොටි හිතවාදී රහස් පොලිසිය ලොක්ෙක් ඉදිරියේ තමන්ගේ මුරපදේ ලබා දුන්නොත් ඔහුට තමන්ගේ නිර්දෝෂී ලබා දීලා ඒ තිබෙන සාක්ෂි රහස් පොලිසිය විසින් විනාශ කළොත් ඔහුට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට තිබෙන අවස්ථාව සදහටම අහිමි වෙීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසායි ඔහු තමන්ගේ මුරපදේ එක පැත්තකින් නීත්‍යානුකූලව ඔහුට බැඳියාවක් නැහැ මුරපදේ ලබා දෙන්න රහස් පොලිසියට අයිතියක් නැහැ මුරපදේ ඉල්ලලා බල කරන්න. ඊළඟට ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ සාක්ෂි තියෙන්නේ පරිගණකයේ තුල ජංගම දුරකථනයේ තුල සුරක්ෂිත කරලා නම් ඒක දිවිහිමියෙන් රැකගැනීමේ අයිතියක් ඔහුට තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු දැක්වුවේ මෙලෙසයි. බුද්ධි නිලධාරීන් තමන්ගේ තොරතුරු කරුවන් පිළිබඳ රහස්‍ය තොරතුරු ඉහළට වාර්තා කරන්නේ නැහැ. තොරතුරු කරුවන්ගෙන් ලබාගත් බුද්ධි තොරතුරු ඉහළට වාර්තා කළත් ඒ තොරතුරු රැස් කරන නිලධාරියා ගාව විතරයි තොරතුරු දෙන පුද්ගලයා පිළිබඳ රහස් තොරතුරු තියෙන ඒවා ප්‍රසිද්ධියේ දත්ත බැංකුවල දාලා තිබ්බොත් එහෙම අන්තිමට සිද්ධ වෙන්නේ ඔවුන්ව එකපාවා දෙන්නෙක් හිටියොත් ඔවුන්ගේ ජීවිතේම අනතුරටපත් වෙන නිසා. එතකොට සුරේෂ් සලේ මැතිතුමා වසර 38ක් පුරාවට බුද්ධි ක්ෂේත්‍රයේ හිටිය නිලධාරියෙක්. ඔහු තොරතුරු ලබා ගන්නා නිලධාරියෙක් විදියට ක්ෂේත්‍ර නිලධාරියෙක් විදියට කටයුතු කරන කාලේ ඉඳන් ගොඩනගාගත්ත බුද්ධි තොරතුරු ජාලයක් තියෙනවා. මේ අතර ඉන්න පුළුවන් තොරතුරු කරුවන් ඔබට හැර වෙන කාටවත් මම තොරතුරු දෙන්නේ නැහැ කිව ස්ථාවරයට ගිය. ඒක බුද්ධි ලෝකේ සාමාන්‍ය තත්ත්වයක්. සමහරලාට පෙම් සම්පත් ආйти කරගන්නවා තොරතුරු ගන්න. සමහරු ගිහිල්ලා කසාද බඳිනවා අර සතුරු පිළේ තොරතුරු ගන්න. එවැනි කෙනෙක් තමන්ගේ සැමියා පිළිබඳ ලබා දෙන තොරතුරු කිසිසේත්ම විශ්වාසනීය නොවන කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ එවැනි තොරතුරු කරුවන්ගේ ගැන තොරතුරු ඔහු විශ්‍රාමයේදී තමන් ගාව තියා ගන්නවා මිසක් ඒවා හමුදාවටෝ තමන්ගේ බුද්ධි ආයතනයට බාර දෙන්නේ නැහැ. මේ පිළිබඳ ලෝකේ පොත් ගණනාවක් ලියවිලා තියෙනවා. මේකට අපි කියනවා හියුමින්ට් කියලා මිනිසුන් යොදාගෙන බුද්ධි තොරතුරු රැස් කිරීම. ඉතින් ඒ ගැන පොත් තියෙනවා, චිත්‍රපටි තියෙනවා, වාර්තාමය වැඩසටහන් තියෙනවා. සුරේෂ් සලේ මැතිතුමා තමයි කරුණාපිල කුටි සංවිධානයෙන් බිඳී
හමුදාවට එකතු වීම සම්බන්ධීකරණය කරපු නිලධාරියා. ඒ නිසා ඒක සිදු වුණු ආකාරය පිළිබඳ සංවේදී තොරතුරු ඔහුට ඒ පිළිබඳ තොරතුරු ගෙන ආපු පුද්ගලයන් පිළිබඳ දැනගැනීමේ උවමනාව වැඩියෙන්ම තියෙන වෙන කාටවත් නෙවෙයි කොටි සංවිධානයේට. රාජ් පොලිසිය හමුදා බුද්ධ්‍යංශ තොරතුරු හෙළිදරව් කර ගැනීමේ වන්දිය අපි ඉතිහාසයේ ගෙවලා තියෙනවා. අපි දන්නවා පොලිසිය ගිහිල්ලා මිලේනියම් සිටි වල තිබුණු සුරක්ෂිත නිවසක් වටකිරීමේ ප්‍රතිඵලය නැත්තම් මිලේනියම් සිටි පාවා දීම ලෙස 2002 වසරේ අපේ ඉතිහාසයට එකතු වෙච්ච කළු පැල්ලම අපි හැමෝම දන්නවා. ඒ තොරතුරු පොලිසියට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාව බිහි කළ ඔය සලේ මැතිතුමා වගේම ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම බුද්ධ නිලධාරියෙක් වෙන තුවාන් මුතාලිෆ් මැතිතුමාගේ ජීවිතයේ ඇතුළු විශිෂ්ට රණවිරුවන් ගණනක් සහ බුද්ධි තොරතුරු ලබා දෙන්නන් 73කගේ ජීවිත අහිමි වුණා මිලේනියම් සිටි පාවා දීම හරහා හමුදා බුද්ධි තොරතුරු පොලිසියට නිරාවරණය වීමේ. මම ඔහු සුරේෂ් සලේ මහතා පෞද්ගලික බුද්ධි සේවාව පවත්වාගෙන ගියාද කියලා. ඔහු රජයේ බුද්ධි නිලධාරියෙක් වැඩ කරා නම් ඒ බුද්ධි තොරතුරු අදගත් වෙන්නේ රජයට. දැන් ඉන්න බුද්ධි නිලධාරීන්ට, ආරක්ෂක අංශවලට, ආරක්ෂක මණ්ඩලයට තමන් මොකක් හරි මේ තාම රහසිගත බුද්ධි තොරතුරක් දන්නවා අනාගතයේ හානියක් විය හැකි රටට කියලා දන්නවනම් කියන්නට ඕන. ඉතින් ඔහු ඒකට සම්බන්ධ නැත්නම් රට වෙනුවෙන් බුද්ධිලධාරියෙක් කළ යුතුව තිබෙන්නේ ඒ තොරතුරු අරන් දෙන එක. ඉතින් බුද්ධි තොරතුරු කියන ඒවා ඒ බුද්ධිලධාරීන් විසින් ඊටාම සංයමයෙන් පරිශීලනය කරනවා. මේ හැමතැනකම කියන්නේ නැහැ. නමුත් ලෝකයන්නේ අපි එතකොට මේ පාස්වර්ඩ් එක ගන්න වෙන ක්‍රමයක් නැද්ද? දැන් ඔහු දුන්නේ කියන කතාව තමයි දිගින් දිගටම එන්නේ. එතකොට එහෙම තාක්ෂණික මේ මැදිහත් වීමක් කරන්න බැරිද විමර්ශකීන්ට? මම දන්නේ කරයි සමහර විට මට ඒක ගැන අදහසක් නැහැ. සරත් වීරසේකර කියලා තිබ්බා මේ මිය යනකම් නොදෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාට තියෙන ආරක්ෂක තර්ජනයක්ද ඔක? ඊයේ කියලා තිබ්බා. මම හිතන්නේ ඒවට මම උත්තර දෙන්න ඕනේ නැහැ. නේද? ඒ කියන්නේ යම් කණ්ඩායමක් රහස් ආරක්ෂා කරගෙන රහස් තබාගෙන මේ පිළිබඳව තව දන්න මේ පිළිබඳව සම්බන්ධ එළිදරව් නොකර මිය ගියත් හොඳයි කියන අදහසක් ඒගොල්ලෝ කියනවා නම් සහ පහුගිය කාලේ අට්ටාල ගහගෙන කරපු ඔය කෙලිසෙලම දිහා බැලුවට පස්සේදී දැන් පරීක්ෂණ තොරතුරු නොදන්නාටත් හිතෙනවා මෙන්න මේ අය වෙන්නේ නැති මේකේ ඉතුරු කට්ටිය කියලා. එතකොට ඕකත් එක්ක කවුරු හරි ගිහිල්ලා උසාවියට ගිහිල්ලා මේ තමන් අත්අඩංගු ගන්න නොගන්න කියලා නියෝගයක් ගන්නකොට අර ජනතාව හිතන එක එලෙසම හරියටම සෙට් වෙනවා. ඉතින් මේ කතන්දරේ චිත්‍රය හරිම පැහැදිලි වෙනවා මේ එළියේ මේ අය කරන කලබලෙන්.